Hello guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා කොහොමද පොඩි tricks ටිකකින් ඔයාලා පාඩම් කරපු දේවල් මතක තියාගන්න කියලා. ඔයාලට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක එක වචනයක්වත් skip නොකර බලන්න. මොකද මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට කරන්න තියෙන පොඩි දේවල් ටිකක්. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාට පාඩම් කරපු දේවල් මතකද කියලා බලන්න. ඔයා පාඩම් කරපු පොත වහලා ඔයා මතක් කරලා බලන්න ඔයාට මේ පාඩම පුළුවන්ද කියලා. ඔයාට මේ පාඩම මතක තියෙනවා නම් ඔයා හරියටම පාඩම් කරලා තියෙනවා. එහෙම මතක නැත්නම් ඔයා ආයෙත් මේ පාඩම් කරලා ආයෙත් මේ විදිහටම කරලා බලන්න. එහෙනම් අපි දැන් යමු ඊළඟ ට්‍රික්ස් එකට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අද පාඩම් කරපු දේ හෙට වෙනකොට අමතකයි. ඔයාලා මේ විදිහට කරලා බැලුවොත් ඔයා කලින් පාඩම් කරපුවා ආයෙ නම් අමතක වෙන්නේ නැති වෙයි. ඒකට ඔයාලට කරන්න තියෙන පොඩි දෙයක් ඔයාලා කලින් දවසේ පාඩම් කරපු දේවල් අනිත් දවසේ පාඩම් කරන්න යනකොට කලින් පොඩ්ඩක් මතක් කරගන්න. ඔයාලා එහෙම එක සතියක් විතර එක දිගට කරපුවාම ඔයාලට මේ පාඩම ආයෙ අමතක වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි දැන් යමු ඊළඟ ට්‍රික් එක ගැන කතා කරන්න. මේ ට්‍රික් එක නම් ඔයාලා ගොඩක් අය දැනටමත් කරනවා ඇති. මම දැන් කියන්න යන්නේ ඔයාලා ෂෝට් නෝට් ගහන එක ගැන. ඔයාලා සාමාන්‍යයෙන් ෂෝට් නෝට් එකක් ගහනකොට ඔයාලට ප්‍රයෝජනවත් වෙන කරුණු විතරක් ඒකට ඇතුළත් කරන්න. ඔයාලා හදාගත්තු ෂෝට් නෝට් එක දවසට එකපාරක්වත් බලන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ෂෝට් නෝට්ස් කියන්නේ ඔයාලා පොඩි කාලේ ඉඳන් කරන දෙයක්. ඒකින්ද මම ඒක ගැන කියන්න වැඩි බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි යන් ඊළඟ ට්‍රික්ස් එකට. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා පාඩම් කරන පරිසරය ගැන. ඔයාලා පාඩම් කරන වටපිටාව, ඔයාලා පාඩම් කරන දේවල් මතක රැඳෙන්න ගොඩක් බලපානවා. ඔයාලා පාඩම් කරන්න තැනක් තෝරගන්නකොට ඔයාලට ഘോഷාව, ශබ්දේ පොඩ්ඩක් අඩු ස්ථානයක් තෝරගන්න. මම හිතනවා ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මම හිතනවා ඔයාලට මේක තමයි ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන ට්‍රික් එක කියලා. ඒක තමයි ඔයාලා පාස් පේපර්ස් කරන එක. මම හිතන්නේ ඔයාලා පාඩමක් ඉවර කරාට පස්සේ ඔයාලා ඒකට අදාළ පාස් පේපර්ස් ටික් කරනවා නම් ගොඩක් වටිනවා. ඔයාලා පාස් පේපර්ස් කරනකොට අනිවාර්යෙන් MCQ කරන එක අමතක කරන්න නම් එපා. ඒක ගොඩක්ම වටිනවා. ඔයාලත් මේ විදිහට පාඩම් කරලා බලන්න. ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලට මේ වගේ වැදගත් දේවල් දැනගන්න ඕන නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතුණු දේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.